සර්කියුලර් ටෝක්ස් යටතේ අපි මෙච්චර වෙලා කතා කරපු කාරණා කීපයක් තියෙනවා. අපේ පූර්විකාව අවසානයේ අපි කතා කරා ඇයි මේ සර්කියුලර් ඉකොනොමි එහෙම නැත්නම් චක්‍රීය ආර්ථිකය අපිට වැදගත් වෙන්නේ කියන එක. ඊළඟට අපි කතා කරා මේ චක්‍රීය ආර්ථිකය තුල තියෙන સિદ્ધාන්ත මොනවද කියන එක. ඒ වගේම චක්‍රීය ආර්ථිකය සහ අපි සාම්ප්‍රදායිකව ගත කරන රේඛීය ආර්ථිකය එහෙම නැත්නම් සර්කියුලර් ඉකොනොමි සහ ලීනියර් ඉකොනොමි එකිනෙකට එකක් වෙනස් වෙන්නේ කොහොමද? ඒ වගේම මේ අපේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ පරිභෝජන ක්‍රියාවලිය ඇතුලේ තවදුරටත් පරිසරය කියන සාධකය පීඩණයටපත් නොවන ආකාරයක් චක්‍රීය ආර්ථිකය තුලින් අපිට ගොඩනගන්න වැදගත් වෙන යම් මෙවලම් පිළිබඳව. ඒ කියන්නේ reuse, recycle, refurbish වගේ කතන්දර කීපයක් එක්ක. එතකොට මේ සංවාදයේ දෙවැනි කොටස මම කැමති වෙනස්ම තලයකට ගේන්න. ගොඩක් වෙලාවට මේ විෂය සම්බන්ධයෙන් කතා කරද්දී කතා නොකරන දෙයක් තියෙනවා. ඒක තමයි මේ විෂයේ විකාශනය කොහොමද සිද්ධ වුනේ කියන එක. මම කැමති සර්කියුලර් ඉකොනොමි කියන විෂය එහෙම නැත්නම් චක්‍රීය ආර්ථිකය කියන විෂය විකාශනය වෙච්ච ආකාරය එහෙම නැත්නම් මේක ඉවොලූෂන් එක ගැන පොඩ්ඩක් කතා කරන්න. හැබැයි ඒ සංවාදය ටිකක් වෙනස් මුහුණුවරකට කරන්න කැමති. ඒ කියන්නේ හුදෙක් කාලීනව ආපු යුගයෙන් යුගයට ආපු කතන්දරයකට එහා ගිහිල්ලා අපේ ලෝකයේ වෙච්ච සමාජ දේශපාලන පරිවර්තනයන් සමග ඒ පරිවර්තනයන් එක්ක මේ සංකල්පය කොහොමද අඩු වැඩි විදිහට සහසම්බන්ධ වුනේ. එහෙමත් නැත්නම් ඒ සංකල්පය දැනුවත් හෝ නොදැනුවත්ව චක්‍රීය ආර්ථිකයක් කරා ලෝකයේ යොමුනේ කොහොමද කියන එක ගැන පොඩි අවබෝධයක් ලබා දෙන්න. අපි දන්නවා මේ චක්‍රීය ආර්ථිකය කියන සංවාදය විශේෂයෙන්ම අපේ සමාජයට එකතු වෙන්නේ 21 වෙනි ශතවර්ෂයේදී. ඒ කියන්නේ හරියටම කිව්වොත් 2000-2010 වගේ අතර කාලේ තමයි මේ සංවාදයකට පුළුල්ල ලක් වෙන්නේ. හැබැයි මීට කලින් 20 වෙනි ශතවර්ෂයේ අගභාගය වෙනකොට උදාහරණයක් විදිහට ගත්තොත් අගභාගයම කියන්නත් බෑ. මැදක් වෙද්දී මේ ලෝකයේ මිනිසුන්ට තේරෙනවා මෙච්චර ආපු ගමනේ මොකද්දෝ ප්‍රශ්නයක් තියෙනවා. අපිට පරිසරයේ වශයෙන් අපි යම් බලපෑම් වලට ලක් වෙනවා. මෙන්න මේ නිසා ඇතිවෙච්ච යම් ගැහැට ඉදිරියේදී වෙන්න පුළුවන් අපිට බලාපොරොත්තු සහගත වීම හෝ නොවූ ආකාරයෙන් සිදුවන්නා වූ අනිතු විපාක ගැන යම් විද්‍යාත්මක මතවාද පළ වෙද්දී මෙන්න මේ වෙනස් ආකාරයක පරිභෝජනයක් වෙනස් ආකාරයක නිෂ්පාදනයකට අපි යොමු වෙන්න ඕනාය කියන ඒ පණිවිඩය අපේ සමාජයට එන්න පටන් ගන්නවා. ඒ නිසාම අපේ ප්‍රතිපත්ති වෙන්න පුළුවන් ව්‍යාපාර වෙන්න පුළුවන් සමාජමය වශයෙන් යම් වෙනස් හැඩතලයන්ට අපිට අනුගත වෙන්න සිද්ධ වෙනවා. මේ සියල්ලටම කලින් මේ චක්‍රීය ආර්ථිකය එහෙම නැත්නම් සර්කියුලර් ඉකොනොමි කියන එක මේ වචනයක් විදිහට අපි බොහොම මෑත කාලීනව නූතන සංකල්පයක් විදිහට අපි දකිනවා. අපි කතා කරනවා. ඇත්තටම මේ චක්‍රීය ආර්ථිකය අලුත් දෙයක්ද? මම යෝජනා කරනවා මේ චක්‍රීය ආර්ථිකය කියන්නේ එහෙම නැත්නම් සර්කියුලර් ඉකොනොමි කියන්නේ මේ මොඩර්න් වර්ල්ඩ් එකකින් ආපු අලුත්ම සංකල්පයක් නම් නෙමෙයි. අනාදිමත් කාලයක සිට අපි දන්නවා මේ මානව ශිෂ්ටාචාරයේ ආරම්භයෙන් පස්සේ මේ මානව ශිෂ්ටාචාරයේ විවිධ යුග ගණනාවක් අපි පහු කරලා තියෙනවා. අපි වර්තමානයේ අතිශය දියුණුවේ කිව්වට වැල්ලිච්ච ඉතිහාසය තුළ ශිෂ්ටාචාරයන් අපමණ තිබිලා තියෙනවා අපිට අදටත් තහවුරු කරගන්න, තක්සේරු කරගන්න නොහැකි. උදාහරණයක් විදිහට ගත්තොත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය වෙන්න පුළුවන්, හොයන් හෝ ශිෂ්ටාචාරය වෙන්න පුළුවන්. ඒ උක්ත ශිෂ්ටාචාරයන් වල ඒ සමාජ භාවිතයේ ඉදාමත්ම විශිෂ්ටාකාරයේ පරිසරයත් එක්ක කෙරිච්ච ගනුදෙනු දැන් අපිට දකින්න හම්බ වෙනවා. ඒ වගේම සමහරක් විට අපිට අනුමාන කරන්න පුළුවන් ඒ ශිෂ්ටාචාරයන්හි බිඳවැටීමත් පරිසරය සමග ඇතිවෙච්ච සමායෝජනයේ බිඳවැටීමේ ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන් කියලා. ඒ කොහොම වුණත් අපි දකින ගොඩක් මේ චක්‍රීය ආර්ථිකය එහෙම නැත්නම් සර්කියුලර් ඉකොනොමි කියන සංකල්පය තුළ පෙරදරි කරගත්තු ගොඩක් සංකල්ප මේ වශයෙන් වූ භාවිතයන් අපි අනාදිමත් කාලයක සිට කෙරුණායි කියන විශ්වාසය තමයි මගේ තියෙන්නේ. එතකොට අපි අර හොයන් හෝ ශිෂ්ටාචාරය එහෙම නැත්නම් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තරම් දුර නොගියත් මෑත කාලින් රාජා දූරාවලිය සලකනකොට අපේ රට සැලකිල්ලට ගත්තත් මම හිතනවා අපිට ලබා දෙන්න පුළුවන් හොඳ අපූර්ව උදාහරණයක් තියෙනවා. කාර්මීකරණයට පෙර ආතුව අපි ගත්තොත් එහෙම
මේ යුගයන්හිදී විශේෂයෙන්ම ලංකාව හිතන්න පොඩ්ඩක් අනුරාධපුර ශිෂ්ටාචාරය තුළ එමත් නැත්නම් පොරොන්නරුව වගේ ගත්තොත් අපි හදපු පුරාණ වාර ශිෂ්ටාචාරය මේ චක්‍රීය ප්‍රතිපදාව හරියටම අනුගත කරපු ඉතාමත්ම පැහැදිලි නිදර්ශකයක්. අපිට පේනවා අපි කෘෂිකර්මාන්තය මත පදනම් වෙච්ච යුගයක ඒ කෘෂිකර්මාන්තය වැවත් එක්ක බැඳිච්ච යුගයක අපේ ජන සමාජයේ ගොඩනැගිලා තිබිච්ච ඒ ඇග්‍රෝ ඉකොනොමි එක එහෙම නැත්නම් කෘෂි ආර්ථිකය පිළිබඳ හොඳ පසුවිපරමක් කරොත් අපිට දකින්න පුළුවන් මේ නිෂ්පාදන ක්‍රියාවලියේදී ආපු ඒ පරිසරයට අවඩක් වෙන්න පුළුවන් කියපු කිසිම දෙයක් ඒ තුල දැක්කේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි අපේ ගොවි බිම සකස් කරද්දී ඒ වෙනුවෙන් යොදාගත්තු පශු සම්පත් හරක බාහන යොදා ගනිද්දී ඒ සෑම සියලු අංගයක්ම ඊ타මත්ම ක්‍රමානුකූලව නඩත්තු වෙන ආකාරයක් අපිට දකින්න තිබුණා. වැව කියන සංකල්පය අපිට හරි ලස්සන ආදර්ශයක්. මේ වැව කියන සංකල්පය ඇතුලේ වසර පුරාවට මනා ජල කළමනාකරණයක් ඇතුව අපි ගොවිතැන ඉදිරියට කරගෙන යන්න හදාගත්තු ඒ ක්‍රමවේදේ ඔබට දකින්න පුළුවන් වර්තමානයේ අපි අත්විඳින සමහරක් ගැටලුත් එක්ක බලනකොට මේ සමස්ත පරිසර පද්ධතිය මිනිසා විසින් නිර්මාණය කරන ලද පරිසර පද්ධතිය ඉතාමත්ම අපූර්වට පරිසරයේ සමග ලස්සනට මුහු කරලා තිබුණා. උදාහරණයක් විදිහට ගත්තොත් ඉතා මැනවින් වැවට අවශ්‍ය ජල පෝෂක ප්‍රදේශය අපි ආරක්ෂා කරලා තිබ්බා වැව් විස්මත්ති කරපු වනවගාව තුල. ඒකේ හුදෙක් වනවගාව ජල පෝෂක රඳවා ගැනීමට එහා ගිය දෙයක් තිබුණා. මොකද ඒ වැවක අනවශ්‍ය ලෙස රොන්මඩ තැන්පත් වෙලා ඒ වැවේ ධාරිතාවය අවසන් නොවන ආකාරයට ඒ වැව නිර්මාණය වෙලා තිබුණා. ඒ වගේම තමයි ඒ වැව ඉතිවිච්ච මඩසොරුව පිටවාන ඒ ආදී වශයෙන් වූ විවිධ නිර්මාණ ඒ පරිසරයට කෙරිච්ච බලපෑම අවම කරන්න නිර්මාණය වෙලා තිබිච්ච විදිහ. අපි දන්නවා ඒ වැව පහළට ගලාගෙන යන ඒ ජල පහරවල් වලට ආශ්‍රිතව ඒ ගොවියන්ගේ හරකබාන ගාල් කරන්න හැදිච්ච විදිහ. ඒ නිසාම ඒ සත්තුන්ගෙන් ආපු අපද්‍රව්‍ය පෝරක් විදිහට කොහොමද පල්ලෙහා ඊටත් පල්ලෙහා තිබිච්ච වෙල්යායට ආවේ. එතකොට කොහොමද ඒ වෙල්යායට අදාළව ගම පිහිටවල තිබ්බේ. ඒතර ඒ ගමෙන් වෙච්චි පරිභෝජනය තුල ආපු ඒ ගොඩක්ම සබාධමත් එක්ක මුහු වෙච්චි කෘතිම නොවන කසල නැවතත් ගොවිබිමට පොහොරක් විදිහට ආපු ආකාරය. මෙතනින් එහාට ගිය තව දෙයක් තියෙනවා. අපි ඒ කාලේ අපේ භාවිතා කරපු මෙවලම් අපේ භාවිතා කරපු උපකරණ ඒ හුදෙක් පරිසරය තුලින්ම අපි උපයා සපයාගත්තු දේවල්. ඒ කිසිම දෙයක් නැවතත් පරිසරයට අගතියක් නොවන ආකාරයකට බැහැරලීමේ ක්‍රමවේදයක් අපි සතුව තිබ්බා. මම කැමති මේ අවස්ථාවේ පුංචි උදාහරණ කීපයක් අවස්ථානුකූලව මතු කරලා ගන්න. හරි ලස්සන පොතක් තියෙනවා මේ සිංහල පරිවර්තනයක් සාරභූමි කියලා පර්ල් එක්ස් බක්ගේ කෘතියක්. ඒක එක තැනක තියෙනවා චීනේ ගොවියෝ. ඒ අවුරුද්දකට සැරයක් තමන්ගේ අවුරුදු උදාවට කලින් ඒගොල්ලෝ පාවිච්චි කරපු හැලිවලන් වල හිල් වෙච්ච තැන් තියෙනවා නම් ඒවට මැටි ගහලා නැවත සකස් කරගත්තු ආකාරය. එහෙනම් අපිට පේනවා මේ ආසියාතික කලාපයේ විවිධ රටවල් වල අඩු වැඩි විදිහට මේ චක්‍රීය ප්‍රතිපදාව ඒගොල්ලෝ භාවිතා කරලා තිබිලා තියෙනවා කියලා. බෞද්ධ ආර්ථික ප්‍රතිපත්තීන් අපි හොඳට විශ්ලේෂණය කරොත් ඒ ඉගැන්වීම් වල හරි අපූර්ව කතන්දර ගොඩක් කියවිලා තියෙනවා. අංගුත්තර නිකායක තැනක කියනවා තැලිසේදු දිය හුදෙක් අපහරණය කරන්නේ නැතුව බැහැර කරන්නේ නැතුව ඒක යම් සතෙකුට ආහාරයක් වේවා කියලා ප්‍රාර්ථනෙන් ගහකට දාන්න කියලා. ඇත්තටම කියනවා නම් මෙන්න මේක හරි වටින දෙයක් තියෙනවා මේක පිටිපස්සේ. අපි දන්නවා තැලිසේදු දිය කියන්නේ අපවිත්‍ර වෙච්ච ජල ප්‍රමාණයක්. ඒ ජලය ඒ නිශ්චිත ස්ථානයකට බැහැර කිරීම තුළ සතෙකුට ආහාරයකට ගත හැකි ආකාරයකට ගහක් මුලකට එහෙම නැත්නම් රම්පේ පඳුරකට වගේ වීසි කරනවා කියන තැන එක පැත්තකින් ඒ ජලය අපවිත්‍ර වෙච්චි පෝෂක කොටස් ආහාරයට ගන්න පුළුවන් සත්තු ප්‍රමාණයක් එතන ඉන්නවා. ඒ ස්වභාවික පරිසරයේ ස්වභාවිකව ඒ ජලය පිරිසිදු කිරීමේ කාර්යයට ලක් වෙනවා. ඒ වගේම තමයි සිවුර. භික්ෂුන් වහන්සේ නමක් භාවිතා කරන සිවුරක් කොහොමද අපි පරිසරයට අගතියක් නොවන ආකාරයට භාවිතා වන්නේ කියන එක ඉතා අපූර්වට දහමේ විස්තර කරලා තියෙනවා.
ආරම්භයේ සිවුරක් විදිහටත් කාලය ගත වෙන විට මේ සිවුර තවදුරටත් සිවුරක් ලෙස අපිට පාවිච්චි කරන්න බැරි වෙන තැනකදී ඒ භික්ෂුන් වහන්සේලාට ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිතා කරන්න උපදෙස් දීලා තියෙනවා. එතන තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා ඒ ඇඳ ඇතිරිල්ල තවදුරටත් ඇඳ ඇතිරිල්ලක් නොවන තැනක නානකඩක් විදිහට ඒ ස්නානය කරන අවස්ථාවේදී යොදා ගන්න. ඉන් ඔබට ගිහිල්ලා මේ නානකඩ ඉරිලා කැඩිලා බිඳිලා යන තැනකදී පාපිස්සක් විදිහට පාවිච්චි කරන්න. ඉන් අනතුරුව තවදුරටත් පාපිස්සක් විදිහට භාවිතය කිරීමට නොහැකි වෙන තැනකදී හීනි කැබලි වලට ඉරලා ආවාසගේ මැටි සමග මිශ්‍ර කරලා ඒ ආවාසගේ බිම සකස් කරන්න යොදා ගන්න. බලන්න මෙන්න මෙතන පැහැදිලි පණිවිඩයක් දෙනවා. අපි මේ කතා කරන සීරෝ වේස්ට් එහෙම නැත්නම් වේස්ට් කසල වලින් තොර ජීවන රටාවක් ගොඩනගනවා කියන දේ. එහෙමනම් අපි අනාදිමත් කාලයක සිට මේ භාවිතයන් අපි අතර තිබුණා කියන එක අලුත් දෙයක් නෙමෙයි. මේ භාවිතයන් අපි කාලීනව අපෙන් ගිලිහීමක් සිද්ධ වුණා මිසක් මේක අලුතෙන්ම අපි වඩාගත යුතු අලුතෙන්ම ධාරණය කරගත යුතු දෙයක් නෙමෙයි. මේක අපේ ඥානමය උරුමයක් විදිහට තියෙනවා කියන එක තමයි මගේ හැඟීම. කෙසේ වෙතත් අපි මෙන්න මේ කියන යුගය පහු කරලා ක්‍රමයෙන් ඉදිරියට එද්දී කාලීනව මේ තියෙන සාරධර්ම අපෙන් ගිලිහෙනකොට අපි අපේ සංස්කෘතික රටාවන් වෙනස් වෙද්දී අපි විවිධ බටහිර ජාතීන්ට නතු වෙනවත් එක්කම අපිට අපේ මේ තිවිච්ච ස්වභාවික රටාවෙන් මිදිලා විශේෂිත තත්වයන්ට මුහුණ දෙන්න අද භාවිතා වෙන රේකී ආර්ථික ක්‍රමවේදයන් වලට අනුගත වෙන්න සිද්ධ වුණා. අපි මේ කතා කරපු පුරාතන යුගයේ තිවිච්ච භාවිතයන්ගෙන් එහාට ගිහිල්ලා දැන් අපි බැලුවොතින් එහෙම අපේ මානව ශිෂ්ටාචාරයේ නූතන මානව ශිෂ්ටාචාරයේ වැදගත් භූමිකාවක් ඇති වෙනවා. අපි ආසියාතික කලාපයෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා යුරෝපයට යනකොට ඔබට අහලා ඇති මධ්‍යතන යුගයේ යුරෝපය කියලා හරි අඳුරු කාලයක්. මේ අඳුරු කාලයේ ඉරාගෙන යුරෝපයේ මිනිස්සු නිදහස් චින්තකයන් ලෙස අලුත් ජීවන රටාවක් ගැන හිතන්න, නිදහසේ කතා කරන්න පෙළඹෙන කාලයක ඒ අයට ඒ අයගේ අවශ්‍යතාවයන්, එයාගේ පරිභෝජන රටාවන් ඒගොල්ලෝ වෙනස් කරගන්නවත් එක්කම ඒගොල්ලෝ තාක්ෂණික වශයෙන් විශිෂ්ට දියුණුවක් කරා යන්න උත්සාහයක් දරනවා. මේක එක ප්‍රතිඵලයක් විදිහට ලෝකේ වටේ මේ කට්ටිය ගවේෂණාත්මක සංචාරයන් වල යෙදিলা ලෝකේ විවිධ රටවල් තමන්ගේ ග්‍රහණයට ලක් කරගන්න පටන් ගන්න යුගයක් මධ්‍යතන යුගයේ යුරෝපයෙන් පස්සේ ගොඩ නැගෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ යුගය ලෝකයේ තියෙන අමුද්‍රව්‍ය සම්පත් වලට යුරෝපා ජාතිකයින්ගේ ඇහැ ගැටෙන්න ඒ යුරෝපීය කලාප තුල ඒ විවිධ රටවල් තමන්ගේ ආර්ථික සමෘද්ධිමත් භාවය තුල ඒගොල්ලන්ගේ ජීවිතය පහසු කරගන්න, ඒගොල්ලන්ගේ විනෝදාත්මක පැත්ත වැඩි දියුණු කරගන්න, ඒගොල්ලෝ වැඩියෙන් භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්න ගනිද්දී සාම්ප්‍රදායික ලෙස කෙරිච්ච නිෂ්පාදන කටයුත්ත තවදුරටත් ප්‍රමාණවත් බවක් සිද්ධ වෙන්නේ නැහැ. වෙන මේ නිසාම 1760 විතර වෙද්දී ලෝකේ දැවැන්ත පෙරලියක්, යුරෝපය කාල පුරාවට දැවැන්ත පෙරලියක් සිද්ධ වෙනවා. අපි ඒකට කියනවා කාර්මික විප්ලවය කියලා. මෙන්න මේ කාර්මික විප්ලවය කියන යුගය තුල ස්වභාවිකව පරිසරයෙන් ක්‍රමානුකූලව ලබාගත් අමුද්‍රව්‍ය ලබා ගැනීම ඉක්මවා ගිහිල්ලා පරිසරයෙන් බහුල ලෙස අමුද්‍රව්‍ය ලබාගෙන හැකිතාක් දැවැන්ත නිෂ්පාදන ධාරිතාවයක් දක්වා යන්න සමාජය පෙළඹෙනවා. මෙන්න මෙතෙන්දී කාර්මික විප්ලවය විශේෂයෙන් වෙන දෙයක් තියෙනවා. අපිට මිනිස් දෑතින් නිර්මාණය කිරීම තවදුරටත් ප්‍රමාණවත් නොවෙද්දී ඒක යන්ත්‍ර සූත්‍ර යොදාගෙන ඒ නිෂ්පාදන කාර්ය කරන්න පෙළඹෙනවා. ජේම්ස් වොට්ගේ වාෂ්ප එන්ජින් එක මෙන්න මේ යුගයේ ආපු තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා. ඒ තීරණාත්මක සාධකය තුල නිෂ්පාදන ක්‍රියාවලියේ මහා දැවැන්ත විප්ලවීය වෙනසක් වෙලා දැවැන්ත නිෂ්පාදනයක් සමාජයට එකතු කරනවා. මේ නිසාම පරිසරය තුල ඉතාමත්ම වේගයෙන් සම්පත් නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවෙනවා. ඒ සමගම ඒ නිෂ්පාදනයන් ඒ කාලයේ තුල මිනිස්සුන්ට සම්පත් වල සීමාකාරී බවක් පෙනුන්නේ නැහැ. උන් සම්පත් සුලභ දෙයක් විදිහට දැකලා ඒ සම්පත් අවිධිමත් විදිහට ඒ නිෂ්පාදන ක්‍රියාවලිය යොදාගෙන වැඩියෙන් කසල ජනනය කරපු ආකාරයක් දකිනවා. හැබැයි මෙන්න මෙතෙන්දී
මෙන්න මේ ඉන්ඩස්ට්‍රියල් රිවලූෂන් කියන එක හුදෙක් එක කාල සීමාවකට සිද්ධ වෙච්ච දෙයක් විදිහට ලඝු කරන්න මම සූදානම් නැහැ. ඒකට හේතුව ඉන්ඩස්ට්‍රියල් රිවලූෂන් කියන එක අදටත් සිද්ධ වෙනවා. කාර්මික විප්ලවය කියන එක අදටත් 1760 දී පටන් ගත්තු මේ වෙනස මේ වෙන විට යුග 5ක් 6ක් පහු කරලා අවසන්. ඒ යුග 5-6 පුරාවටම අපි මේ කතා කරන චක්‍රීය ආර්ථිකය එමත් නැත්නම් සර්කියුලර් ඉකොනොමි කියන සංකල්පයට විවිධ හැඩතල වලින් විවිධ බලපෑම් කරලා තියෙනවා. මේ ඇති වැදගත්කම නිසාම මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී කාර්මික විප්ලවය සහ චක්‍රීය ආර්ථිකය අතර ඇති වෙච්ච ඒ සම්බන්ධකම වෙනම කතා කරන්න. කාර්මික විප්ලවයේ නිෂ්පාදනයන් වැඩි වෙලා මිනිස්සුන්ගේ ආසාවන් අපේක්ෂාවන් වැඩි වෙලා වැඩියෙන් සම්පත් හොයාගෙන යාමේ අරගලයේ අධිරාජ්‍ය ගොඩනගා ගනිමින් විවිධ දේශයන් යටත් කරගෙන තමන්ගේ සම්පත් තහවුරු කරගන්න ගිය ගමනේ අපිට තීරණාත්මක අවදීන් කීපයක් දකින්න හම්බ වෙනවා. යුරෝපය පුරා ඇති වෙන ප්‍රංශ විප්ලවය වෙන්න පුළුවන්, රුසියන් විප්ලවය වෙන්න පුළුවන්. ඒ විප්ලවීය තත්ත්වයන් ඇතුලේ ඒ රටවල් ඒ අයගේ චින්තන ධාරාවන් තව ස්වාධීන කරගෙන සාම්ප්‍රදායෙන් මිදිලා අලුත් ලෝකයක් දකිද්දි නවෝත්පාදනයට යොමු වෙද්දී මේකේ අනිටු ප්‍රතිඵලත් අපිට දකින්න හම්බ වෙනවා. මේ යුගයේ පුරාවට යුරෝපයේ පැතිරෙන විවිධ යුද්ධ ගැටුම් කලකෝලාහල ඒක හරි විශේෂයි. අපි මේ කතා කරන මාතෘකාවට අදාළව විශේෂයෙන්ම පළවෙනි ලෝක යුද්ධය 1910 වගේ කාලයක 20 වෙනි ශතවර්ෂයේ මුලදී ඇති වෙන පළවෙනි ලෝක යුද්ධය විශේෂ අවස්ථාවක් ගන්නවා. ඒ පළවෙනි ලෝක යුද්ධයේදී මෙතුවක් භාවිතා නොකර අවියායුධ යුද පිටියට එකතු වෙන්න පටන් ගන්නවා. මෙතුවක් භාවිතා නොවිච්ච නූතන තාක්ෂණයන් ලෝකයට එකතු වෙන්න පටන් ගන්නවා. මේ පළවෙනි ලෝක යුද්ධයේදී ඒ අනිටු විපාක ඉවර වෙන්න කලින් 1936 වෙද්දී දෙවන ලෝක යුද්ධයට ලෝකයේ මුල පුරනවා. මානව ඉතිහාසයේ වෙච්ච මිල්ලේච්ඡතම සංහාරය දෙවන ලෝක යුද්ධයේදී ඇති වෙනවා. මානව සංහාරයේ වෙච්ච දැවැන්ත පරිසර විනාශයක් මේ දෙවන ලෝක යුද්ධයේදී සිද්ධ වෙනවා. මිලියන 100කට අධික මිනිස්සු ලෝකේ පුරා මියදෙද්දී පළවෙනි වතාවට න්‍යෂ්ටික අවිවලින් පහර දෙන තත්ත්වයකට ලෝකෙ තල්ලු වෙද්දී ඒ ඇතිවෙච්චි විනාශකාරී තත්ත්වයන් ඍජුවම චක්‍රීය ආර්ථිකය කියන සංකල්පයට බලපෑමක් ඇති නොකරට ඒ යුද්ධේ ඉහළට ඇදීගෙන යද්දී ඒ දැවැන්ත යුද්ධ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඒ අවශ්‍ය අවියායුධ නිෂ්පාදනය කරද්දී සාධක සීමාවෙද්දී සම්පත් සීමාවෙද්දී ආර්ථිකයන් කඩාගෙන වැටෙද්දී ලෝකයේ පෙළඹවීමක් ඇති වෙනවා. ඒ අවියායුධ නිෂ්පාදනය කරන්න තියෙන දේවල් ඒ කියන්නේ මෙතුවක් භාවිතා වෙච්ච යකඩ තඹ පිත්තල වගේ ඇල්මිනියම් වගේ දේවල් නැවතත් කොහෙන් හරි හොයාගෙන ඒව උණු කරලා ඒ අවියායුධ නිෂ්පාදනය කරන්න. ඒක චක්‍රීය ආර්ථිකයට පියවරක් ලෙස සටහන් නොවුනත් මේ යුගයේ ඇතිවෙච්චි මෙන්න මේ පෙළඹවීම අපි විශේෂයෙන් සලකන්න ඕන දෙයක් තියෙනවා. මොකද ඒ යුදමේ ඉතිහාසය අතීතයට පමණක් නොව වර්තමානයටත් අනාගතයටත් අත්හල නොහැකි සාධකයක් වෙන නිසා. මොකද ඉදිරියේදී යුද කටයුත්තකදී එදා ඒ චක්‍රීය ආර්ථිකය කියන සංකල්පය අවබෝධයකින් තොරව තිබුණත් වර්තමානයේ හෝ අනාගතයේ යුද්ධයකදී මේ චක්‍රීය සංකල්පය වෙනස්ම ආකාරයකට බලපෑමක් ඇති කරන්න පුළුවන් නිසා. එතකොට අපි දන්නවා 1945 දී ලෝක යුද්ධය අවසන් වෙනවා මහා දැවැන්ත විනාශයක් එක්ක. හැබැයි ලෝක යුද්ධය අවසන් වෙද්දී ලෝකේ මහා බලවතුන් බිඳ වැටිලා යුරෝපයේ පුරාවට හිටිය බලවතුන් බිඳ ඇట్లా සමස්ත ලෝකයේම කලාප දෙකකට බල කේන්ද්‍ර දෙකකට නතු වෙනවා. එකක් සෝවියට් සමූහ ආණ්ඩුව පැත්තෙන් එකක් එක්සත් ජනපදයේ පැත්තෙන්. එතකොට මේ දක්ෂිණාංශික වාමාංශික ආකාරයකට ලෝකයේ බෙදෙද්දී අපි සමස්ත ලෝකවාසීන් අතරින් කොටසක් ස්වාධීන මතයක නොබැදි පිළිවෙතක ඉන්නවා කියලා කිව්වා උනත් මේ බල අර්ගලයේ විපාක වලින් ගැලවෙන්න ලෝකයට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ නිර්ව යුද්ධ සමයේ ඒ අදාළ මූලික රටවල් දෙක යුද්ධයකට ආයුධ වශයෙන් අවතීර්ණ නොවුනත් ඔවුන් නිසා ඔවුන්ගේ අර්ගලයේ ප්‍රතිඵලයක් විදිහට ලෝකයේ පුරාවට මත ගැටුම් යුද්ධ ගැටුම් දකින්න පුළුවන් වෙනවා.
මේක විශේෂත්වයක් තියෙනවා. අර දෙවන ලෝක යුද්ධයේදී ඇතිවෙච්ච මහා දැවැන්ත තාක්ෂණික දියුණුව, ඒක අත්හල නොහැකි දියුණුවක්. ඒ තාක්ෂණික දියුණුව නිරවි යුද්ධ සමයේදී, සීතල යුද්ධ සමයේදී වඩාත් පුළුල්ව පැතිරිලා ලෝකයේ හැකිතාක් නව නිෂ්පාදනයන් හොයාගෙන යන්න පටන් ගන්න. අභ්‍යවකාශය ජය ගන්න, විවිධාකාරයේ අවි ආයුධ නිෂ්පාදනය කරන්න ආදී වශයෙන් වූ දැවැන්ත සොයා යාම යනකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ ලෝකයේම උත්සාහ කරන ඒ දැවැන්ත ආර්ථික ප්‍රගමනයක් ළඟා කරගන්න උත්සාහ කරන්නේ රේඛීය ආර්ථික ප්‍රතිපදාවක් තුළ. ඒ කියන්නේ පරිසරයෙන් හැකිතාක් අමුද්‍රව්‍ය අරගෙන හැකිතාක් නිෂ්පාදනයන් කරලා ඒ නිෂ්පාදන පරිභෝජනයට එකතු කරගන්න. මෙන්න මේ සංකල්පය ඉදිරියේදී ඒ සංකල්පයේ විශේෂයෙන්ම මෙන්න මේ විශේෂිත කාල පරිච්ඡේදයක්. ඒ කියන්නේ සීතල යුද්ධය අතර කාලය හරි මුල් යුගයේ හරිම තීරණාත්මක වෙනවා. මොකද එක පැත්තකින් තාක්ෂණික වශයෙන් මේ බලකඳවුරු දෙක දැවැන්ත අරගලයක යෙදෙනවා තමන් ඉස්සරහින් ඉන්න අනිත් පාර්ශවයට වැඩිය. ඒ වගේම තමයි ඒ කට්ටියට ලොකු බලපෑමක් ඇති වෙලා තියෙනවා අර ලෝක යුද්ධයෙන් බිඳ වැටිච්ච ආර්ථිකයන් කොහොමද නැවත ගොඩනගන්නේ කියන එක. එතකොට මෙන්න මේ කාරණා ගත්තහම ඒ කියන්නේ භූදේශපාලනික ස්ථාවරත්වය පිහිට වෙන්න යන ගමනේදී ඒගොල්ලන්ට අවබෝධ වෙනවා සම්පත් සුලභ නැහැ, සම්පත් දුලබයි. අපිට ලෝකයේ පුරා රිසෝස් ස්කෑසිටි එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ ලබාගත හැකි අමුද්‍රව්‍ය වල සීමාකාරී සාධකයන් තියෙනවා කියන එක. එතකොට මෙන්න මේ තත්ත්වය මෙන්න මේ ලෝක යුද්ධයත් ඒ සමග ඇති වෙන සීතල යුද්ධයත් නිසා මම හිතනවා මම දකිනවා ඒ චක්‍රීය ආර්ථික ප්‍රතිපදාවට අවශ්‍ය මූලික අඩිතාලම සැකසෙන්න පටන් ගන්න හොඳ අවස්ථාවක් වුණාය කියන එක. මේකේ ලස්සන උදාහරණයක් දකින්න පුළුවන්. මේ සීතල යුද්ධයේ උපරිම තලයක එන කාලයකදී රුසියාව සෝවියට් දේශය ඒගොල්ලන්ගේ මහ දැවැන්ත කපුවගාවකට යොමු වෙනවා. ඒ කපුවගාවට යොමු වෙන එක කලාපයක තිබිච්ච ස්වභාවික වශයෙන් ඒරල් මුහුදට ගලා ගිය ගඟවල් ජලය ඒගොල්ලෝ කපුවගාවට යොමු කරනවා. දැවැන්ත ඇලබේලි හදලා මහා දැවැන්ත වාරිශිෂ්ඨාචාරයක් ගොඩනගලා ඒ සාම්ප්‍රදායිකව ගලා ගිය දියපහරවල් යොදා ගන්නවා කපුවගාවට ඒ ලෝකයේ දැවැන්තම කපු නිෂ්පාදකයා තමන් බවට පත් වෙන්න. මහා අභිමානයකින් මේ සංවාදය ප්‍රකට කරත් කතා කරත් කාලයක් එක්ක මහා දැවැන්ත විනාශයක් මේ තුළ සිද්ධ වෙනවා. කපුවගාව පිණිස ඇදගත්තු මේ ජලය නිසාම රුසියාව සතුව තිබිච්ච මහා දැවැන්ත මත්ස්‍ය නිෂ්පාදනාගාරයක් වෙච්චි ප්‍රමාණයෙන් ලංකාවට වඩා විශාල වෙච්චි ඒරල් මුහුද හිඳෙන්න පටන් ගන්නවා. මේක දවසින් දෙකෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. දශක ගානකට පස්සේ අවසානයේ විෂ සහිත ලවණ පිරිච්ච වගුරක් මේ ලවණ කාන්තාරයක් රට මැද්දට ඉතුරු වෙනවා. අර දැවැන්ත මත්ස්‍ය නිෂ්පාදනයක් ඇති කරගත් දැවැන්ත ආර්ථිකයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහිල්ලා. මෙන්න මෙතන මම පෙන්වන්න උත්සාහ කරන්නේ අර ලීනිය ප්‍රතිපදාව. එහෙම නැත්නම් රේඛීය ආර්ථික ප්‍රතිපදාව තුල අපි ගත්ත සමහරක් තීරණ අසීමාන්තික පරිසරයේ සම්පත් උපයෝගී කරගෙන අසීමාන්තික නිෂ්පාදනයකට වගකීම් විරහිතව කරන ගේ නිෂ්පාදනයේ ප්‍රතිඵලයක් විදියට අපිට දැවැන්ත පාරිසරික ආර්ථික වටිනාකමක් ලබා දීපු සම්පත් අපි නැති කරගත්තු විදිහක්. මෙන්න මේ වගේ සාධක මේ තියෙන සීතල යුද්ධයේ සමයේ ඇතිවෙච්ච දේවල් අපිට මේ චක්‍රීය ප්‍රතිපදාවක් ගොඩනගන්න ලෝකයට යම් ආකාරයක පසුකාලීනව බලපෑමක් ඇති කෙරුවා. ඒ වගේම තමයි 1960 කියන දශකය හරි තීරණාත්මක දශකයක් වෙනවා. ලෝක යුද්ධය අවසන් කළා, නිරව යුද්ධයකට ලෝකෙ මැදිහත් වෙලා ඉන්න කාලෙක ආහාර සුරක්ෂිතභාවය කියන එක දැවැන්ත අභියෝගයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයක් ඇති වෙන යුගයක මේ වැඩි වෙන ජනගහනයට කොහොමද කන්න දෙන්නේ? මේ ජනගහනයේ ආහාර අවශ්‍යතාවය සපුරන්නේ කොහොමද කියන තැනදී ඇතිවෙච්චි විප්ලවීය තීරණ අපි හරිත විප්ලවය එහෙම නැත්නම් ග්‍රීන් රෙවොලූෂන් කියන එක සංකල්පය ඇතුළේ අපිට දකින්න පුළුවන් වෙනවා. ග්‍රීන් රෙවොලූෂන් කියන කාලය චක්‍රීය ආර්ථිකයට ඍජුවම සම්බන්ධ නොවුනත් ධන සහ ඍණ ලෙස චක්‍රීය ආර්ථිකයකට මඟ කියපු අවස්ථාවක් කියලා දකින්න පුළුවන්. මේ යුගයේදී හැකිතාක් වගා බිම් බවට පත් කරන්න. ඒ වගේම වවන භෝග වලින් උපරිම අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන තැනට
පත් කරන්න. ඒ නිසාම ඒ විවිධ අධික අස්වැන්න දෙන භෝගයන් සොයායෑම දැවන්තාකාරයකට පලිබෝධනාශක භාවිතා කිරීම, වල්නාශක භාවිතා කිරීම, බිම් සැකසීම් කිරීම, දැවන්ත ලෙස ජලය ලබා ගැනීමක් වගේ ඒ සාධක නිසාම චක්‍රීය ප්‍රතිපදාවට පරිබාහිර වෙච්චි රේඛීය ප්‍රතිපදාව තවදුරටත් ශක්තිමත් වීම සිද්ධ වෙනවා. හැබැයි මෙන්න මේක තුලම දකින්න අත්විඳින්න ලැබෙන දෙයක් තමයි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ පෝර භාවිතයේදී පස සංරක්ෂණය කිරීමේදී මේකට සමගාමීවම තවත් දෙයක් සිද්ධ වෙනවා. වඩාත් වෙනස් ආකාරයක මේ අවශ්‍යතාවයන් සපුරා ගන්න කොහොමද කියන එක. එතකොට එක පැත්තකින් මේ පරිසර පද්ධතිය තුළට බලපෑමක් ඇති වෙනවා සේම ඒ වගේම මේකට වැඩිපුර ඉන්ධන අවශ්‍ය වෙනවා. මේ ඉන්ධන අවශ්‍ය වෙනකොට ඒ දේවල් ඉතා පහසු මිලට ලබා ගන්න නොහැකි කියලා දැනෙනකොට ඒවට විකල්ප හොයන්නත් මේ සමග පෙළඹෙනවා. මෙන්න මේ නිසාම විකල්ප බලශක්ති ප්‍රභවයන් සොයාගෙන යන්න. එතකොට අපි ගොවිබිම් හරහා ගොඩනැගිච්ච කෘෂි අපද්‍රව්‍ය නැවතත් පෝර ලෙස භාවිතා කරන්නේ කොහොමද කියන මෙන්න මේ කාරණාව නිසාම චක්‍රීය ආර්ථිකයට යම් ආකාරයක ධනාත්මක බලපෑමක් ඇති කරන්න පටන් ගන්නවා. එතකොට මේ 1960 70 කියන දශකය සුවිශේෂී කාරණයක් වෙනවා. මොකද මෙන්න මේ කාල සීමාව තුළ පරිසරය පිළිබඳ අවධානය ලෝකයේ පුරාවට ඒ පිළිබඳ වෙන දැනුවත් වීම, ඒ පිළිබඳ වෙන සංවාදයක් ආරම්භ වෙන යුගය තමයි 1960 දශකයේ 1970 දශකයේ. ඒ කාලේ සීමාව තුළ හරි අපූරු දෙයක් සිද්ධ වෙනවා. ඒ කාලය තුළ පරිසර දූෂණයේ බලපෑම ලෝකයට අත්විඳින්න හම්බ වෙනවා. ගොඩනැගෙන කසල පිළිබඳව අවදානම ගැන යම් යම් මතපල වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අවබෝධ කර ගන්නවා සම්පත් කියන ස්වභාවික සම්පත් කියන දේ අසීමාන්තික දෙයක් නෙමෙයි. ඒ අතිශය සීමා සහිත දෙයක්. ඒක අපිට නැවතත් පහසුවෙන් ළඟා කරගන්න බෑ කියන දේ. රිචල් කාසන් 1962 ලියන සයිලන්ට් ස්ප්‍රිං කියන පොත මෙන්න මේ එළඹෙන යුගයේ අභියෝගය පළවෙනි වතාවට සංවාදයට ලක් කරනවා. මේ වගේ දැනුමත් එක්ක පරිසරය පිළිබඳව වෙන මේ තියෙන පරිසර සාධක පිළිබඳ ඇතිවෙන දැනුමේ විකසනයේ ප්‍රතිඵලයක් විදිහට 1972 ලෝකයේ පළවෙනි වතාවට ජාත්‍යන්තර මිහිකත සමුළුවක් ස්ටොක්හෝම් නුවරදී පවත්වනවා. මෙන්න මේක මානව ඉතිහාසයේ හරි වැදගත් සලකුණක්. මේ 1972 වෙච්චි මුලපිරීම ඇත්තටම කියනවා නම් තිරසාරකත්වය පිළිබඳ පළමු අඩිතාලම කියලා අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ අපි නූතන මානවයා ගොඩනගවයක් කියන ශිෂ්ටාචාරයේ නූතන මානවයා විසින් එතෙක් විශ්වාස කරපු පරිසරය සමග පැහැදිලි සමායෝජනයකින් තොරව ගොඩනැගිච්ච ඒ ශිෂ්ටාචාරයේ තියෙන අස්ථාවර බව පසක් වෙච්චි, ඒ වගේම තිරසාරකත්වය සඳහා අඩිතාලම තබන්න මුල් වෙච්චි අවස්ථාව තමයි මෙන්න මේ ස්ටොක්හෝම් නුවරදී 1972 වෙන මිහිකත සමුළුව. අපි මේ කතා කරන 1972 ස්ටොක්හෝම් නුවර පැවැත්විච්චි ඒ පළවෙනි මිහිකත සමුළුව. එනේ සමුළුවේදී හරි අපූරු දෙයක් සංවාදයට ලක් වෙනවා. ඒ තමයි කාර්මිකකරණය, අසීමාන්තික කාර්මිකකරණය කියන තැන ඉඳගෙන පරිසරය පිළිබඳ වග කියන කාර්මිකකරණයකට ලෝකයේ යොමු කරන පළවෙනි අඩිතාලම 1972 සිද්ධ වෙනවා. එදින් තීරණය වෙනවා ආර්ථික සංවර්ධනය පරිසරය සංරක්ෂණය කියන කාරණය සමග සමානුපාත වෙන්න ඕනේ. එහා එකට ගමන් කළ යුතු මාතෘකාවක් විදිහට. මේකේ ප්‍රතිඵලයක් විදිහට කරුණු 26ක් පදනම් කරගත්තු ස්ටොක්හෝම් ඩෙක්ලරේෂන් එක එලි දක්වනවා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන යටතේ. මේකෙදි මූලික වශයෙන්ම සාකච්ඡාවට ලක් වෙනවා පරිසර දූෂණය වැළැක්වීම, සම්පත් සංරක්ෂණය, කසල කළමනාකරණය ඉදිරියේදී සැලකිය යුතු අභියෝගයන් විදිහට. ඇත්තටම කියනවා නම් මෙන්න මේ සංවාදය, මෙන්න මේ සමුළුව තිරසාර සංවර්ධනය පිළිබඳව
පදනම සකස් කරපු සමුළුව බවට පත් වෙනවා. මේ සමුළුවට ජාත්‍යන්තර සමුළුවට ලෝකේ රාජ්‍ය නායකයෙක් විදිහට සහභාගී වෙන එකම රාජ්‍ය නායිකාව ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි මැතිණිය පමණයි. මේ ඉන්දිරා ගාන්ධි මැතිණිය මේ සම්මේලනයේදී හරි ගැඹුරු අදහසක් ප්‍රකාශ කරනවා. එතුමිය ප්‍රකාශ කරනවා පරිසර දූෂණයේ ප්‍රබලම දූෂකයා දිරිඳුකම කියලා. අපි දන්නවා මේ කලාපය පුරාවටම යටත් විජිත රාජ්‍යයන් ආසියාතික වේවා, අප්‍රිකානු වේවා, දකුණු ඇමරිකානු වේවා, ඒ යටත් විජිත ලෙස පැවති රාජ්‍යයන් වල දරිද්‍රතාවය ඉවහා ගිහිලා තියෙනවා. ඒ දරිද්‍රතාවය පරිසරය පිළිබඳ සාධක සලකනකොට දූෂණයේ ප්‍රමුඛතම අංගයේ විදිහට ඉන්දිරා ගාන්ධි මැතිණිය මෙහිදී හුවා දක්වනවා. එතුමිය මෙතෙන්දී අවධාරණය කර සිටිනවා පරිසර සංරක්ෂණය සංවර්ධනය සමග බැලන්ස් තැනකට. එහෙමත් නැත්නම් යම් කිසි ආකාරයක සමායෝජනයක පවත්වන්න ඕනෑ කියන එක. ඒ වගේම අපි දකිනවා නෝත් සවුත් ඩයලොග් කියන සංවාදයේ නොබැදි ජාතීන් අතර ඒ සම්මුතිය ඇති වෙනකොට දියුණු ජාතීන් ආර්ථික වශයෙන් සංවර්ධිත ජාතීන් උතුර ලෙසත් සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් දකුණු ලෙසත් හඳපු කතන්දරයේදී ඉන්දිරා ගාන්ධි මැතිණියගේ මේ වචනය ග්ලෝබල් සවුත් එහෙමත් නැත්නම් ගෝලීය දකුණේ මතවාදය ඉදිරිපත් කරනවා. එයාගෙන් පැහැදිලිව ප්‍රකාශ වෙන අදහසක් එනවා. හුදෙක් මේ දියුණු වෙමින් පවතින රාජ්‍යයන් තුලට පාරිසරික පීඩනය නතු කරන්නේ නැතුව වඩාත් සමාජ සාධාරණයක් ගොඩනැගෙන විදිහට දියුණු රාජ්‍යයන් සහ දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අතර අමුද්‍රව්‍ය සඳහා සම්පත් සඳහා යම්කිසි ආකාරයක සාධාරණ බෙදී යාමක් ගත කරන්න අවශ්‍යයි කියන එක. ඒ නිසාම රිසෝස් එෆිෂන්සි කියන එක, ඒ කියන්නේ සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීම කියන කතන්දරේ අපිට ඒ කාලය තුලදී ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. එතන විශේෂයෙන්ම මේ සහභාගීත්වය, මේ ප්‍රකාශනය වර්තමානයේ පවතින චක්‍රීය ආර්ථික දැක්ම ස්ථාවර කරන්න සදාචාරාත්මක පදනමක් සකස් කෙරුවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම අපිට කියන්න තියෙනවා අද මේ වෙන විට කලාපයේ අල්ලපු රටේ ඉන්දියාව ලෝකෙ දැවැන්ත බලවතෙක් බවට පත් වෙලා තියෙනවා. එහෙමනම් එදා ඒ දැකපු ඒ පාරිසරික සමතුලිතතාවය ගැන කතා කරපු ඒ අවබෝධයෙන් යුක්තව කරපු මුලපිරීම රටක දියුණුවට සෑහෙන්න බලපෑමක් ඇති කරලා කියන එක තමයි දකින්න පුළුවන් වෙන්නේ. 1980 අගභාගය වෙනකොට මේ සමාජවාදී බල කඳවුර කඩම් වැටිලා සෝවියට් දේශය කෑලි කෑලි වලට කඩම් වැටිලා වෙනස්ම තැනකට ලෝකය තල්ලු වෙනවා. මේකේ අවසාන ප්‍රතිඵලයක් විදිහට ලෝකෙ රටවල් බෙදිලා තිවිච්ච මේ බල අරගලේ යම්කිසි සලකුණක් විදිහට තිවිච්ච බර්ලින් තාප්පේ 1989 කඩම් වැටුණත් පස්සේ ලෝකයේ වෙනස්ම තැනකට යනවා. ලෝකය තල්ලු වෙනවා නියෝ ලිබරලයිසේෂන් කියන සංකල්පයට. වඩාත් ඒ කියන්නේ ධනවාදී උපරිමන්තයට ලෝකය ගමන් කරද්දී ඒ නියෝ ලිබරලයිසේෂන් කියන සංකල්පයේ මූලිකම පරමාර්ථය වෙන්නේ තවදුරටත් ලීනිය ඉකොනොමි එක ස්ථාවර කරන එක. හැබැයි මෙන්න මේ ලීනිය ඉකොනොමි එක ස්ථාවර කරද්දී එහෙම නැත්නම් රේඛීය ආර්ථිකය ස්ථාවර කරනවා කියන තැන මේ අයගේ යුරෝපය පුරා පැතිරෙන ඒ නිෂ්පාදන ක්‍රියාවලිය තුලම යම් ආකාරයකට චක්‍රීය ආර්ථිකය සඳහා වෙච්ච පදනමත් සකස් නොවුණා කියලා අපිට කියන්න හැකියාවක් නැහැ. මොකද ඒ ලීනිය ප්‍රතිපදාව තුළ ඇති කරගත්තු පරිසර විනාශය දේශගුණික විපර්යාසයන් දක්වා ගමන් කරන තැනකදී පරිසරයේ යහපත් බව, සම්පත් සුලභතාවය නැමැති බවත් අවබෝධ කිරීම දේශගුණික විපර්යාසයන් සමග ඒකාබද්ධ වෙනකොට සාම්ප්‍රදායින් ඉක්මවා ගිහිල්ලා චක්‍රීය ප්‍රතිපදාවක යොමු වෙන්න ඒ දැවැන්ත ව්‍යාපාර සංස්කෘතියට අවස්ථාව පිවිසෙන්න සිද්ධ වුණා. මෙතනින් පස්සේ විශේෂ විවිධ අවස්ථාවන් කීපයක් ඇති වෙනවා. විශේෂයෙන්ම 1990-2004 කාලයේ ක්ලීනර් ප්‍රොඩක්ෂන් කියන සංකල්පය, ඒ කියන්නේ සුපිරිසිදු නිමැවුම කියන සංකල්පය, ඒ වගේම ඉන්ඩස්ට්‍රියල් ඉකොලොජි, එමත් නැත්නම් කාර්මික පරිසර විද්‍යාව කියන විෂයන් ගැඹුරින් සංවාදයට ලක් වෙන්න පටන් ගන්නවා.
මේක ප්‍රතිඵලයක් විදිහට 2010 වගේ වෙද්දි චක්‍රීය ආර්ථිකය ප්‍රමුඛතා ලයිස්තුවක් බවට ලෝකයේ පුරාවටම පත් වෙනවා. ඒකේ කසල ජනනය වීම අඩු කිරීම, හැකිතාක් දුරට අමුද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය පුරා දීර්ඝ කාලයක් පවත්වාගෙන යාම, ඒ වගේම ස්වභාවික පද්ධතීන් ඒ අයුරින් පවත්වාගෙනම නැවතත් ප්‍රතිජනනය කිරීම කියන කාරණා ගොඩනගෙනවා.